එහෙනම් අද ඔන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද මම මේ YouTube channel එකෙන් ඔයාලත් එක්ක political science ඇතුලේ තියෙන තවත් වැදගත් පාඩමක් ගැන සාකච්ඡා කරනවා. මේක හරිම වැදගත් පාඩමක්. විශේෂයෙන්ම දරුවනේ කලින් අවුරුදු වල ගොඩාක් අවධානය දීපු නැති විදිහේ කොටස. මොකක්ද ඒ කොටස? ආණ්ඩුක්‍රම ආකෘති පාඩමේ තියෙනවා දරුවනේ අර්ධ සංධීය ආණ්ඩුක්‍රමය කියලා ආණ්ඩුක්‍රම ආකෘතියක්. අර්ධ සංධීය ආණ්ඩුක්‍රමය. මෙන්න මේ අර්ධ සංධීය ආණ්ඩුක්‍රමය ගැන තමයි අද මම ඔයාලත් එක්ක මගේ මේ YouTube channel එකෙන් කතා කරන්නේ. හරිද? එතකොට අර්ධ සංධීය ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ මොකක්ද? මේ අර්ධ සංධීය ආණ්ඩුක්‍රමයක තියෙන මේ ස්වභාවය මොකක්ද? මේක ඇතුලේ තියෙන ලක්ෂණ මොනවද? මේකට අපිට ගන්න පුළුවන් උදාහරණ මොකක්ද? මෙන්න මේ හැම දෙයක්ම අද මම මේ YouTube වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් YouTube වීඩියෝ එක ඉවර වෙනකම්ම අනිවාර්යෙන් බලන්න අර්ධ සංධීය ආණ්ඩුක්‍රමයට අදාළ සියලුම කාරණා අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා දරුවනේ. එහෙනම් අපි යමු පාඩමට. එහෙනම් දරුවනේ ඔන්න අපි කතා කරමු අර්ධ සංධීය ආණ්ඩුක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. දැන් මේ වචනයෙන්ම අපි ගත්තොත් අර්ධ සංධීය හරි භාගෙට සංධීය මේ ආණ්ඩුක්‍රමය භාගෙට සංධීය ක්‍රමයක්. හොඳද? ඒ කියන්නේ මේක දරුවනේ මේ ආණ්ඩුක්‍රමයේ ඇතුලේ සංධීය ආණ්ඩුක්‍රමයක දකින්න ලැබෙන සියලුම ලක්ෂණ පහේ දකින්න ලැබෙනවා. හරි. සංධීය ආණ්ඩුක්‍රමය ගැන වීඩියෝ එකක් මම ඉස්සරහට ඔයාලට දාන්නම්. දැනට මම මේ කියන එක අහන් ඉන්නකෝ. සංධීය ආණ්ඩුක්‍රමය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මම ඉස්සරහට දානවා වීඩියෝ එකක්. බය වෙන්න අනිවාර්යෙන්ම දානවා. දැනට මම මේ උගන්වන එක හොඳට අහන් ඉන්නකෝ. සංධීය ආණ්ඩුක්‍රමය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති වුණත් මම මේ උගන්වන එක හරියට අහන් හිටියොත් ඔයාට අනිවාර්යයෙන්ම මේ අර්ධ සංධීය ක්‍රමය තේරුම් ගන්න පුළුවන් දරුවනේ. දැන් අර්ධ සංධීය ක්‍රමය ගැන මම අර කලින් කිව්වා වගේ මේක ඇතුලේ සංධීය ආණ්ඩුක්‍රමයේ ලක්ෂණ දකින්න ලැබෙනවා. හැබැයි ඒ අතරෙම දරුවනේ ඒකීය ආණ්ඩුක්‍රමයක් ඇතුලේ තියෙන ලක්ෂණයකුත් දකින්න ලැබෙනවා. හරිද? එතකොට මේ අර්ධ සංධීය ක්‍රමය කියලා කියන්නේ මේක ඒකීය ආණ්ඩුක්‍රමයේ ලක්ෂණයකුයි සංධීය ආණ්ඩුක්‍රමයේ ලක්ෂණ ගොඩකුයි එකතු වෙලා හැදිච්ච ආණ්ඩුක්‍රමයක්. සරලවම කිව්වොත් ඒකීය සංධීය දෙකම එකතු වෙලා හැදිච්ච ආණ්ඩුක්‍රම ආකෘතියක් තමයි අර්ධ සංධීය ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ. හරි. අපි මේක තව ටිකක් විස්තරාත්මකව කතා කරමු. එතකොට මම හිතනවා අනිවාර්යෙන් ඔයගලන්ට මේක පැහැදිලි වෙයි දරුවනේ. හරි. අපි යමු මුලින්ම දැන් අර්ධ සංධීය ක්‍රමයක් ඇතුලේ මම අර කලින් කිව්වනේ ඒකීය ක්‍රමයක ලක්ෂණයක් වගේම සංධීය ක්‍රමයක ලක්ෂණ ගොඩක් තියෙනවා කියලා. මුලින්ම අපි බලමු අර්ධ සංධීය ක්‍රමයක තියෙන සංධීය ලක්ෂණ මොනවද කියලා. දැන් මේ ගැන කතා කරන්න කලින් කියන්න ඕන තව දෙයක් තියෙනවා. අර්ධ සංධීය ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ එකම එක රටක විතරයි දරුවනේ. ඒ තමයි ඉන්දියාව. අපේ අසල් ලෙස ඉන්දියාවේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉන්දියානු ආණ්ඩුක්‍රමය ආශ්‍රයෙන් තමයි අපිට මේක පැහැදිලි කරගන්න වෙන්නේ. ඔයාලා මේ ප්‍රශ්නයට උත්තරයක් ලියනකොටත් ඉන්දියානු ආණ්ඩුක්‍රමය ආශ්‍රයෙන් තමයි මේක විස්තර කරන්න වෙන්නේ දරුවනේ. පැහැදිලිද? එහෙනම් දැන් අපි බලමු ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ ඇතුලේ තියෙන සංධීය ලක්ෂණ මොනවද කියලා. හරි. මොනවද ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ ඇතුලේ තියෙන සංධීය ලක්ෂණ? ගොඩක් තියෙනවා. ප්‍රධාන ඒවා ටික මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නම්. හරි. පළවෙනි එක. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් දරුවනේ. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් ඒ ව්‍යවස්ථාව දරුවනේ පළවෙනිම එක තමයි ලිඛිතයි. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිතයි. ඒ වගේම අනම්‍යයි දරුවනේ. ලිඛිතයි අනම්‍යයි. හරිද? එතකොට ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිත සහ අනම්‍ය කියන මේ ලක්ෂණ දෙක තියෙනවා. එතකොට ඒක සංධීය ක්‍රමයක අනිවාර්ය ලක්ෂණයක්. සංධීය ආණ්ඩුක්‍රමයක් ඇතුළේ අනිවාර්යයෙන්ම ලිඛිත සහ අනම්‍ය වෙන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට ඉන්දියාව ඇතුළේ අපිට ওই ලක්ෂණය දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ලෝකේ දීර්ඝතම ලිඛිත ව්‍යවස්ථාව විදිහට සලකන්නේ ඉන්දියානු ව්‍යවස්ථාව. හරිද? ඊළඟට අපි ගත්තොත් ඉන්දියාව ඇතුළේ දරුවනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළෙන්ම රාජ්‍යයේ ස්වාධිපති බලය කියන එක ප්‍රධාන පාලන ආයතන දෙකක් අතර බෙදලා තියෙනවා. එකක් තමයි මධ්‍යම ආණ්ඩුව. මධ්‍යම ආණ්ඩුවේ ඉන්නවා එක පැත්තකින්. හරිද? එයාටත් ජාතික වශයෙන් වැදගත් වෙන බාධා ටික දීලා තියෙනවා. ඊළඟට ඉන්නවා දරුවනේ අනිත් පැත්තෙන් කවුද? ප්‍රාන්ත. හරිද? ප්‍රාන්ත ආණ්ඩුත් ඉන්දියාව ඇතුලේ තියෙනවා. හරි. ඔයාලා දන්නවනේ මේ මෑතකත් ප්‍රාන්ත මැතිවරණ කිහිපයකම මේ ප්‍රාන්ත මැතිවරණ තිබ්බා මේ ළඟදිත් නේද? තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය තිබ්බා නේ. ඔයාලා දන්න කියන කෙනෙක් මේ ජයග්‍රහණය කරා තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයත් නේ. එතකොට ඉන්දියාව ඇතුලේ ප්‍රාන්ත තියෙනවා. ප්‍රාන්ත 29ක් තියෙනවා කියලා මතක තියාගන්න.
ඒකත් මතක තියාගන්නකො ඔය එක්කම 29ක් තියෙනවා. එතකොට මේ ප්‍රාන්ත අතරේ මධ්‍යම ආණ්ඩුව අතරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම බලය බෙදලා තියෙනවා. හරිද? ඒක සංධීයකමක ලක්ෂණයක්. ප්‍රධානම ලක්ෂණයක්. ඊළඟට දරුවනේ ඉන්දියාව ඇතුලේ ගත්තොත් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය තියෙනවානේ. මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයේ දරුවනේ. මෙන්න මේ මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය මණ්ඩල දෙකකින් යුක්ත වෙනවා. මණ්ඩල දෙකයි. හරිද? ලංකාව වගේ නෙමෙයි. ලංකාවේ දරුවනේ එකයි. ලංකාවේ පාර්ලිමේන්තුවේ එක මණ්ඩලිකයි. හැබැයි ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයේ මණ්ඩල දෙකක් තියෙනවා. හරිද? දෙවන මණ්ඩලයක් පිටුවන්නේ මේ ප්‍රාන්ත නියෝජනය කරන්න. එතකොට අන්න සංධීයකමේක ලක්ෂණයක්. මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයේ දිව් මාණ්ඩලික වීම. ඉන්දියාව ඇතුලේ තියෙනවා දරුවනේ. ඊළඟට සංධීයකමේක තියෙන තව ලක්ෂණයක් තමයි සංධීයකමේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාන්ත අතර ගැටුම් ඇති වුණොත් ඒවා විසඳීම සඳහා ශක්තිමත් ස්වාධීන අධිකරණයක් තියෙන්න ඕනේ. ඒක සංධීයකමේක අනිවාර්ය ප්‍රධාන ලක්ෂණයක් දරුවනේ. ඔය ලක්ෂණය ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ ඇතුලේ දකින්න ලැබෙනවා. ඉන්දියාව ඇතුලේ ශක්තිමත් ස්වාධීන ශ්‍රේෂ්ඨාධිකරණයක් තියෙනවා. ගොඩක් බලවත් ශ්‍රේෂ්ඨාධිකරණයක් දරුවනේ. හරි ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ගොඩක් ප්‍රගතිශීලී තීන්දුව ලබා දීපු ගොඩක් බලවත්ම ශ්‍රේෂ්ඨාධිකරණයක්. පැහැදිලිද? එතකොට දැන් බලන්න දරුවනේ සංධීය ආණ්ඩුක්‍රමයක් ඇතුලේ දකින්න ලැබෙන සෑම ලක්ෂණයක්ම පාහේ ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ ඇතුලේ දකින්න ලැබෙනවා. හරිද? හැබැයි එක ලක්ෂණයක් නැහැ. මම ඒකත් කියන්නම්. මේ ඔය සාමාන්‍යයෙන් සංධීය ආණ්ඩුක්‍රමයක් ඇතුලේ ද්විත්ව පුරවැසිභාවය කියලා එකක් තියෙනවා. ද්විත්ව පුරවැසිභාවය කියන්නේ මධ්‍යම ආණ්ඩුවේ පුරවැසිභාවයයි ප්‍රාන්තයේ පුරවැසිභාවයයි. පුරවැසිභාවයන් දෙකක් තියෙනවා සංධීයකමයක් ඇතුලේ. හැබැයි මතක තියාගන්න දරුවනේ ඉන්දියාවේ එහෙම ද්විත්ව පුරවැසිභාවයක් නැහැ. ඉන්දියාවේ තියෙන්නේ අර ඒකීය රාජ්‍යයක වගේ ඒකීය පුරවැසිභාවයක් තියෙනවා. මේක ඇතුලේ තියෙන්නේ ඉන්දියානු රාජ්‍ය පුරවැසිභාවය විතරයි. ප්‍රාන්තවලට කියලා වෙනම පුරවැසිභාවයක් නැහැ. හොඳේ. ඒක මතක තියාගන්න ඒක අර ඒකීය ආණ්ඩුක්‍රමයෙන් එන ලක්ෂණයක්. හැබැයි අපි මෙතනදී ඒ ලක්ෂණය ගැන ලොකුවට කතා වෙන්නේ නැහැ. මම අර කෝකටත් කියලා දැන් ඔයාලගේ දැනුම පිණිස තමයි මේක කිව්වේ. හරිද? හරි. දැන් ඔන්න සංධීයකමයක තියෙන සෑම ලක්ෂණයක්ම පාහේ ඉන්දියානු ක්‍රමය ඇතුලේ තියෙනවා. මේ ලක්ෂණ ගොඩ අතරේ එකම එක ඒකීය ලක්ෂණයක් ප්‍රධානම ඒකීය ලක්ෂණයක් ඉන්දියානු ක්‍රමය ඇතුලේ දකින්න ලැබෙනවා. හරි. ඒ ලක්ෂණයට අවශ්‍ය කරන මේ නීතිමය ප්‍රතිපාදන දරුවනේ ඒ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම සකස් කරලා තියෙන්නේ. මොකද්ද මේ ලක්ෂණය? අපි ඊළඟට කතා කරමු දරුවනේ මෙන්න මේ ඒකීය ලක්ෂණය ගැන. ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ ඇතුලේ තියෙන ඒකීය ලක්ෂණය ගැන. ඔන්න දරුවනේ මේ ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ ඇතුලේ දකින්න ලැබෙන ඒකීය ලක්ෂණය තමයි මෙන්න මේක. මධ්‍යම ආණ්ඩුව බලවත් වීම. මධ්‍යම ආණ්ඩුව බලවත් වීම කියලා කියන්නේ ඒකීය ආණ්ඩුක්‍රමයක ලක්ෂණයක් මේක. එතකොට දැන් ඉන්දියාවේ ආණ්ඩුක්‍රමයේ ගත්තොත් දරුවනේ ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ ඇතුලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම නීතිමය ප්‍රතිපාදන තුලින්ම මධ්‍යම ආණ්ඩුව බලවත් කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ හැමතිස්සෙම නෙමෙයි. ඒකත් මට කියන්න ඕනේ. ඒ කියන්නේ හැම අවස්ථාවකම නෙමෙයි ශේෂ්ඨ හතරක් ඇත්තේ. ප්‍රධාන වශයෙන් ශේෂ්ඨ හතරක් ඇත්තේ දරුවනේ මධ්‍යම ආණ්ඩුව ඉන්දියාව ඇතුලේ බලවත් කරලා තියෙනවා. මෙන්න මේ කාරණාව ඔයාලා හොඳට පැහැදිලි කරගන්න ඕනේ. දැන් මොනවද මේ ශේෂ්ඨ හතර? කොහොමද මධ්‍යම ආණ්ඩුව බලවත් වෙන්නේ? පැහැදිලි කරගන්න ඕනේ. මම ලස්සනට පැහැදිලි කරන්නම් දරුවනේ. හරිද? දැන් මධ්‍යම ආණ්ඩුව බලවත් වෙන ශේෂ්ඨ හතර මොනවද? පළවෙනි එක තමයි දරුවනේ ව්‍යවස්ථාදායක ශේෂ්ත්‍රය. ව්‍යවස්ථාදායක ශේෂ්ත්‍රයෙන් මධ්‍යම ආණ්ඩුව බලවත් කරලා තියෙනවා. නීති පැනවීම අතින්. හරිද? ඊළඟට අනෙක් ශේෂ්ත්‍රය තමයි මූල්‍ය ශේෂ්ත්‍රය. මූල්‍ය ශේෂ්ත්‍රය රටේ මුදල් පාලනය අතිනුත් ප්‍රාන්තවලට වඩා මධ්‍යම ආණ්ඩුව බලවත් වෙන වෙලාවල් තියෙනවා. ඊළඟ තුන්වෙනි එක තමයි පරිපාලන ශේෂ්ත්‍රය. පරිපාලන ශේෂ්ත්‍රයෙන් උදව් මධ්‍යම ආණ්ඩුව බලවත් කරලා තියෙනවා. හරිද? ඔය මුළු ඉන්දියාවටම අදාළ දුම්රිය සේවය එහෙම ඒව සම්බන්ධව ප්‍රධාන වශයෙන්ම තීරණ ගන්නේ දරුවෝ මධ්‍යම ආණ්ඩුව. ප්‍රාන්ත වලට වඩා මධ්‍යම ආණ්ඩුව බලවත් වෙනවා. පරිපාලන ශේෂ්ත්‍රයෙන් දරුවනේ මධ්‍යම ආණ්ඩුව බලවත් කරලා තියෙනවා. ඊළඟ හතරවෙනි එක තමයි දරුවනේ හදිසි අවස්ථා ශේෂ්ත්‍රය. හදිසි අවස්ථා. ඔන්න හදිසි අවස්ථාවලදී දරුවනේ මධ්‍යම ආණ්ඩුව තමයි බලවත් කරලා තියෙන්නේ ප්‍රාන්ත වලට වඩා. හරිද? දැන් මේ ශේෂ හතරෙන් මේ ව්‍යවස්ථාදායක මූල්‍ය පරිපාලන මේ ශේෂ තුන ගැන ඔයාලා ලොකුවට විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ උත්තරයක් ඇතුලේ. හරි. හැබැයි මේ හදිසි අවස්ථා ශේෂ්ත්‍රය
මෙන්න මේක ගැන ඔයාලා දැනගන්න ඕනේ. මේ ශේෂ්ත්‍රයට අදාළ කරුණු හොඳට විස්තර වෙන්න ඕනේ. මම ලස්සනට විස්තර කරන්නම් මේ ටික. හොඳට අහගන්න දරුවනේ. හරි. මේ වෙනකම් මේ කියලා දුන්නු කොටස් වලින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. හරිද? මේ YouTube වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න, අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න දරුවනේ. හරි. අනිවාර්යෙන් මේ විතර වෙලා උගන්වපු කොටස් ටික ඔයාලට හොඳට තේරුණා නම් කමෙන්ට් එකක් දාන්න තේරුණා කියලා. කමෙන්ට් එකක් දාන්න දරුවනේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න තේරුණා කියලා. එතකොට මට පැහැදිලි මේක බලන් ඉන්න මේක අහන ඔයාට මම මේ උගන්වන දේවල් හොඳට ලස්සනට පැහැදිලි වුණා කියලා. හරි. එතකොට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම තේරුණා නම් තේරුණා කියලා කමෙන්ට් එකක් දාන්න. හරි. අපි යමු ඊළඟ කොටසට. හදිසි අවස්ථා. හදිසි අවස්ථා කැලල ගත්තොත් දැන් ඉන්දියාව ඇතුලේ දරුවනේ හදිසි අවස්ථා වර්ග 3ක් තියෙනවා. මේවා හදිසි අවස්ථා වර්ග 3 ගැන හොඳට අවබෝධ කරගන්න. වර්ග 3යි. මොනවාද මේ වර්ග 3? හරිම පහසුයි දරුවනේ. මහා ලොකු දෙයක් නෑ මේකේ. පළවෙනි එක තමයි රාජ්‍ය හදිසි අවස්ථාව. රාජ්‍ය හදිසි අවස්ථාව. ඊළඟ එක තමයි ප්‍රාන්ත හදිසි අවස්ථාව. අනිත් එක තමයි මූල්‍ය හදිසි අවස්ථාව. ඔන්න. රාජ්‍ය හදිසි අවස්ථාව, ප්‍රාන්ත හදිසි අවස්ථාව, මූල්‍ය හදිසි අවස්ථාව. හරිද? මේ හදිසි අවස්ථා වර්ග තුනේ මොකක් වුණත් ඒ හදිසි අවස්ථා පැනවීම කරන්න දරුවනේ මතක තියාගන්න ජනාධිපතිවරයා. මධ්‍යම ආණ්ඩුවේ ප්‍රධාන කෙනා ජනාධිපතිවරයා නාමික විධායකයා. හරි ඉන්දියාවේ ඇතුලේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමයනේ. ඒ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ නාමික විධායක වෙන්නේ ජනාධිපති. ඒතකොට ජනාධිපති තමයි දරුවනේ ඉන්දියාව ඇතුලේ හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කරන්නේ. නිල වශයෙන් ඒක ප්‍රකාශයට පත් කරන්නේ. දැන් මේ හදිසි අවස්ථාව පනවපු වෙලාවකදී ප්‍රාන්ත අභිබවලා මධ්‍යම ආණ්ඩුව බලවත් වෙනවා. හරිද? දැන් අපි ගමු රාජ්‍ය හදිසි අවස්ථාව. රාජ්‍ය හදිසි අවස්ථාවක් කියලා කියන්නේ ඒ කියන්නේ දැන් මුළු ඉන්දියාවටම හරි එහෙම නැත්නම් ඉන්දියාවේ කොටසකට හරි මොනවා හරි බාහිර ආක්‍රමණයක් එල්ල වෙන වෙලාවක හරි නැත්නම් අභ්‍යන්තර කැරැල්ලක් එල්ල වෙන වෙලාවක හරි අන්න ඒ වගේ වෙලාවකදී මුළු ඉන්දියාවටම අදාළව හෝ ඉන්දියාවේ කොටසකට අදාළව රාජ්‍ය හදිසි අවස්ථාව පනවන්න පුළුවන්. හරිද? ඔය රාජ්‍ය හදිසි අවස්ථාව පනවන වෙලාවේ දරුවනේ බලවත් වෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුව. අර මං කලින් ඉස්සෙල්ලා කිව්වේ මණ්ඩල දෙකකින් යුක්ත පාර්ලිමේන්තුවක් තියෙනවා කියලා. අන්නේ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුව තමයි බලවත් වෙන්නේ. ප්‍රාන්ත වැඩ කරන්න ඕනෙත් ඒ පාර්ලිමේන්තුව දෙන නියෝග වලට අනුව. පැහැදිලිද? එතකොට රාජ්‍ය හදිසි අවස්ථාව පනවපු වෙලාවක අනිවාර්යයෙන්ම මේ බල සීමාව ඇතුලේ ඉන්න ප්‍රාන්ත ඔක්කොම වැඩ කරන්න ඕනේ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුව දෙන නියෝග වලට අනුව. ඔන්න ඒක හොන්දට ඔළුවේ තියාගන්න. ඊළඟ එක ප්‍රාන්ත හදිසි අවස්ථාව. ප්‍රාන්ත හදිසි අවස්ථාව කියන්නේ දරුවෝ ප්‍රාන්තයකට අදාළව විතරක් දාන හදිසි අවස්ථාව. මොකක් හරි ප්‍රාන්තයක ව්‍යවස්ථානුකූල පාලනය බිඳ වැටලා නම් ජනාධිපතිට පුළුවන් ඒ ප්‍රාන්තයට අදාළව හදිසි අවස්ථාව දාන්න. පැහැදිලිද? ඒ වගේ වෙලාවකදී අර හදිසි අවස්ථාව දාපු ප්‍රාන්තය වැඩ කරන්න ඕනේ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ නියෝග වලට අනුව. එතෙන්දී බලවත් වෙන්නේ දරුවෝ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුව. මේක හොඳට ඔලුවට ගන්න. ඊළඟට මූල්‍ය හදිසි අවස්ථාව කියන්නේ දරුවෝ මූල්‍ය අර්බුදයක් ආපු වෙලාවක දාන හදිසි අවස්ථාව. ඒ වෙලාවේදී බලවත් වෙන්නේ දරුවනේ මධ්‍යම ආණ්ඩුව. ප්‍රාන්ත නෙමෙයි. ඔන්න එහෙනම් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ හදිසි අවස්ථා පනවන වෙලාවකදී බලවත් වෙන්නේ කවුද? ප්‍රාන්ත නෙමෙයි මධ්‍යම ආණ්ඩුව. හරිද? එතකොට දැන් මේකෙන් ඔයාලට එක දෙයක් හොඳට පැහැදිලි වෙන්න ඕනේ. ඉන්දියානු ආණ්ඩුක්‍රමය ගත්තොත් ඉන්දියානු ආණ්ඩුක්‍රමය ඇතුලේ දරුවනේ අර සාමාන්‍ය අවස්ථාවලදී ඉන්දියානු ආණ්ඩුක්‍රමය සංධීය ස්වරූපයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය වෙලාවදී. හැබැයි යුද්ධ වගේ විශේෂ අවස්ථාවක් වෙන වෙලාවකදී ඉන්දියානු ආණ්ඩුක්‍රමේ ස්වරූපය දරුවනේ පෙරලෙනවා ඒකීය ස්වරූපයකට. විශේෂයෙන් මේ හදිසි අවස්ථා පනවන වෙලාවකදී මේ රාජ්‍ය හෝ ප්‍රාන්ත හෝ මොකක් හරි හදිසි අවස්ථා පනවන වෙලාවකදී අර සංධීය ස්වරූපය සම්පූර්ණයෙන් නැති වෙලා ගිහිල්ලා ඉන්දියානු ආණ්ඩුක්‍රමේ ඒකීය ස්වරූපයකට පරිවර්තනය වෙනවා. පැහැදිලිද? හරි. එතකොට ඔන්න දරුවනේ මෙන්න මේ කාරණා ටික මේ මම මෙච්චර වෙලා ඔයාලට විස්තර කරව මේ කාරණා ටික අර්ධ සංධී ආණ්ඩුක්‍රමයේ යටතේ හොඳට විස්තර කරන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් මෙතන ඉන්න කවුරු හරි දරුවෙට මේ බලන හරි මේක අහන කවුරු හරි දරුවෙට අර්ධ සංධී ආණ්ඩුක්‍රමයේ නෝට් එකක් නැත්නම් දරුවෝ කමෙන්ට් එකක් දාන්න මට. මගේ පහලින් නම්බරේ තියෙනවා. හරි මගේ WhatsApp නම්බරේ තියෙනවා. මගේ WhatsApp නම්බරේට හරි මැසේජ් එකක් දාන්න නෝට් එකක් ඕනේ කියලා අර්ධ සංධී ක්‍රමයේ හරි වීඩියෝ එක බලපු ළමෙක් කියලා මැසේජ් එකක් දාන්න. එතකොට මම මේ නෝට් එක එවන්නම්. කිසිම ගැටලුවක් නැහැ මට.
මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම එවන්නම්. හරි නෝට් එක අරගෙන වැඩේ ලස්සනට කරගන්න දරුවනේ. එච්චරයි මට ඕනේ. මේ කරුණු හරි මේ කරුණු හරියට ඉගෙන ගන්න. හරියට ඉගෙන ගන්න. හරියට ඉගෙනගෙන හරියට පේපර් එකට ලස්සනට ලියන්න. පැහැදිලිද? ඔන්න එනම් දරුවනේ අර්ධ සංධිය ආණ්ඩුක්‍රමය ගැන අපි අද කතා කරා. ඉස්සරහට මම ඊළඟ වීඩියෝ එකේදී තවත් වැදගත් කොටසක් ඔයාලත් එක්ක කතා කරනවා. අනිවාර්යයෙන්ම එක දෙයක් කරන්න මේ YouTube නාලිකාව ප්‍රයෝජනවත් නාලිකාවක් කියලා ඔයාලට තේරෙනවා නම් මේ channel එක අනික් කට්ටියට සජෙස්ට් කරන්න, ඔයාලගේ යාළුවන්ට සජෙස්ට් කරන්න. හරිද? ඔක්කොම කට්ටිය එකට ගොඩ යමු. හරි මේ channel එකේ මම ලස්සනට ඔයාලට මේ පාඩම් ටික කියලා දෙන්නම්. හරි channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉස්සරහ වීඩියෝ එකදී අපි හම්බ වෙමු.